ඉගිනාගල වැව තමයි අර තියෙන්නේ පේන්න. ඒ කියන්නේ අර ඩීඑස් සේනාගේ මහත්තයා හදපු ෆ්‍රාකල් සේනාගේ ජයන්තිය. ඔව්. මේ තියෙනක නේද? පල්ලං ජයන්තිය වැව. ඒ පල්ලං වලින් තමයි ඒක මේ පෝෂණය වෙන්නේ. ඔව් වෙන්නේ. ඔව්. හරි. ඒතර මේ මෙතනින් බැලුවම අර පැත්තේ මුහුද හිටම් පේනවා නේද? අර පයින් එක පේනවා. ඒ හොඳට පේනවා අර එක්ගල්ලෝයේ පේනවා. එක්ගල්ලෝයේ වැව තමයි අර තියෙන්නේ. එක්ගල්ලෝයේ අර ඈතම තියෙන මේ දැන් පේන එක මොකද්ද? මේ දැන් කැමරාව අල්ලන්නේ එක මොකද්ද? දැන් එක්ගල්ලෝ තමයි කැමරාව අල්ලන්නේ. දැන් මේ පැත්තට මීට මේ පැත්ත පොඩ පෙන්වන්න ඕගොල්ලෝ පෙන්වන පැත්තත් එක්ක ජලවශී. ඔව් මේක ජයන්තිය මේ තියෙන්නේ. ඔව්. ඊට පස්සේ එතනින් පහ වුණාම ඉගිනියාගල. ඉංගිනියාගල අර පැත්ත. සේනානායක සමුද්‍රේ. ඔව්. ඊට පස්සේ අපි මෙහෙම ගත්තාම මේ පැත්ත හැවන් අරාව. මේක ඒ කියන්නේ අර පැත්ත උතුර බදුල්ල නම්කොල පැත්ත. එහෙන් තියෙන්නේ මුතු කණ්ඩිය. අර තියෙන්නේ මුතු කණ්ඩිය. ඔව්. ඔව් ඒ මුතු කණ්ඩිය. ඒක ඔය පෙන්නන එක නේද? ඔව් පෙන්නන එක මුතු කණ්ඩිය. ඔව්. උදාර අර පැත්ත ඊට පස්සේ අර මේ තියෙන්නේ ගොහිඳු වෙල. ගොවිඳු වෙල නේ. ඔව් මේ තියෙන්නේ ගොහිඳු වෙල. අරනේ අර මොල්ලිය වගේ තියෙන එක. ඔව්. හරි. මාර කැලිය කකුල පාන්න. ලේ නෝ තුවාල. ඒවා කියන්න පොඩ්ඩක්. ජීවිතේ දකින්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම. එහෙනම් සමහරලාට මේ පල්ලෙහාලි ඉන්නවා. අද නම් ඒ දර්ශනය දැක ගන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ ආයේ තැනකට එන්න හැම වෙලෙත් දන්නෙත් නැහැ කවදාවත්. ඔව්. ඒකනේ එන්න පුදුම දුෂ්කර ගමනක් ආවේ ඔව් ජීවිතේ මේ වගේ තැනකට ආයේ එන්න